ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අද දවසේ මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. ප්‍රේමවන්තන අපි දේවාක්‍යයට හැරමු. ගලාති පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයට. ඉතින් මා විසින් සතුටු කරන්නට හදන්නේ මනුෂ්‍යයන්ද නොහොත් දෙවියන් වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නට සොයනවාද? තවමත් මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නම් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නොවෙමි. ආමෙන්. ප්‍රේමවන්තයන් අපි මේකට මාතෘකාවක් උදා ගනිමු. ඔබ ප්‍රසන්න කරන්නේ මනුෂ්‍යයන්වද දෙවියන් වහන්සේවද? ඔබ ප්‍රසන්න කරන්නේ මනුෂ්‍යයන්වද දෙවියන් වහන්සේවද? අපේ මාතෘකාවට මේ පදේ අපි බලමු. ප්‍රේමවන්තයනි, බලන්න මෙතන සිද්ධ පාවතුමා ගලාති යවුම් පත්‍රය ලියන්නවදී මා විසින් සතුටු කරන්නට හදන්නේ මනුෂ්‍යයන්ද? මේක ඊටාම වැදගත්. අද දවසේ සෑම දෙවියන් වහන්සේගේ මනුෂ්‍යෙක්ම තමන්න මේ වචනයට අදාළ කරගෙන මේ වචනයට ඇතුළත් වෙමින් මේ වචනය අනුව තමන් සතුටු කරන්නේ කාවද කියලා විමසා සොයා බලනවා නම්, හේතුව අපි දකිනවා අද ක්‍රිස්තියානි ලෝකේ බොහෝ අවස්ථාවන් වල බොහෝ මිනිස්සුෝ මනුෂ්‍යයන්ට ඕන විදිහට මනුෂ්‍යයන්ව සතුටු කරන අන්දමට සභාවන් තුළ ජීවත් වෙනා වගේම සමහර දේවදාස දාසීන් සේවයක් කරන්නේ මනුෂ්‍යයන්ව සතුටු වෙන අන්දමට. මනුෂ්‍ය ප්‍රීති වෙන අන්දමට තමයි සේවය කරන්නේ. මේ වචනේ දිහා බලනකොට ඇත්ත වශයෙන්ම අපිට ඒක අද පැහැදිලි පේනවා මේ මිනිස්සු කාවද සතුටු කරන්නේ කියලා. ඔවුන්ගේ ඒ ක්‍රියාකලාපය, ඔවුන්ගේ සේවය තුළ අපි දකින මනුෂ්‍ය සතුටු වෙන ආකාරය, මනුෂ්‍ය ඔවුන්ට ගෞරව කරන ආකාරය, මනුෂ්‍ය ඔවුන්ට දෙවියන් වහන්සේට දීවිත තන ඔවුන්ට දෙන ආකාරය අපිට පේන්න තියෙනවා. YouTube එකට ගියත්, Facebook එකේ බැලුවත්, සමහර සේවයන් දිහා අපි බැලුවත් අපිට ඒක පේන්න තියෙනවා. සමහර ඇදිලිවන්තයන්, සමහර සේවකයෝ දිහා සේවකයන් ගැන කතා කරද්දී අපිට පේන්න මේ තියෙන දේ තමයි මේ මනුෂ්‍යයන්ව සතුටු කරන ආකාරය. ඉතින් මනුෂ්‍යකව සතුටු කරාම මේ මනුෂ්‍යයා එයාව සතුටු අන්දමට තමයි ජීවත් වෙන්නේ. එයාට තෑගි බොක දෙයි, එයාට හැමදේම ගෞරවය දෙයි. මොකද ඒ මනුෂ්‍යයා විසින් එයාව සතුටු කරන නිසා එයාත් එයාව සතුටු කරන ඒ වගේ දේවල් කරමින්. ඉතින් මේක බයිබලයේ කියනවා මම කාවද සතුටු කරන්නට යන්නේ. ඔබ හොයලා බලන්න ඕනේ අද දවසේ ඔබ සතුටු කරන්නේ කාවද කියන එක. ඊට පස්සේ මෙතන කියනවා නොහොත් දෙවියන් වහන්සේද? ඇත්ත වශයෙන්ම ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබ පොඩ්ඩක් කල්පනා කර බලන්න එනවා මම මෙච්චර කාලයක් සතුටු කළේ මනුෂ්‍යාවද නැත්නම් මා වෙනුවෙන් Tamanගේ ජීවිත පූජා කළා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේවද? මම ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ මේ සතුටු කරන අන්දමට ජීවත් වෙන දේව දරුවෙක්ද? මම සේවය කරනවා වෙන්න පුළුවන්, මම ඇදිලිවන්තයෙක් වෙනවා වෙන්න පුළුවන්, මම යම්කිසි සහකාර සේවකෙක් හෝ ගෝලයෙක් ලෙස ක්‍රියා කරනවා වෙන්න පුළුවන්, මොනවා හරි දෙයක් ඔබ ස්වම්නාන්සේත කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ සතුටු කරන්නේ කාවද? ඔබ දෙහෙමට එන්නේ කාවර සතුටු කරන්නද? ඔබ සේවයක් කරන්නේ කාවර සතුටු කරන්නද? පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැන. ඔබ පොඩ්ඩක් හොයන්න. මෙච්චර කාලයක් ඔබ කාවද සතුටු කරේ? ඉදිරියට ඔබ සතුටු කරන්න යන්නේ කාවද? මෙතන කියනවා මම මනුෂ්‍යයන්ව සතුටු කරනවාද මම දෙවියන් වහන්සේ සතුටු කරනවාද? හොඳ ප්‍රශ්නයක් පාවතුමා ගලාති යවුම් පත්‍රයෙන් අහන්නේ. ඔබ බලන්න. ඔබ මෙච්චර කාලයක් සතුටු කළේ කාවද? ඔබ අපි හිතමු සතුටු කිරීම 100ක් සිදුනා කියලා. ඒ 100න් වැඩි හරියක් කාවද සතුටු කරලා තින්නේ කියලා බලන්න. දෙවියන් වහන්සේවද මනුෂ්‍යවද? ඔබ ගැනම සොයලා බලන්න හොඳ අවස්ථාවක් මේ ප්‍රශ්නේ ඔබටම අදාළ කරගෙන. ඊට පස්සේ නොහොත් මම මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්න සොයනවාද? මම හොයමින් සිටිනවාද යම්කිසි ක්‍රමයක්, යම්කිසි මාර්ගයක්, යම්කිසි පිළිවෙලක් මනුෂ්‍යයන්ව සතුටු කරන්නට. දැන් පේනවද? සමහර දේව සේවකයෝ මනුෂ්‍යයන්ව සතුටු කරන්න ක්‍රම හොයනවා, පිළිවෙලල් හොයනවා, සැලසුම් හොයනවා. මේවා දෙවියන් වහන්සේට පිළිගන්න පුළුවන් දේවල්ද කියන එකත් බලන්න ඕනේ. බයිබලයට ඒව එකඟද? අපි කරන ඕනම දෙයක් දේවාකට එකඟ වෙන්න එපා. දේවාකට එකඟ නැත්නම් අපිට ඒ දේවල් අපිට මොන සැලසුම් ලස්සනවත් වැඩක් වෙන්නේ නැහනේ. ලෝකයා පිළිගත්තට දෙවියන් පිළිගන්න නැත්නම් ඒක වැඩක් වෙන්නේ නැහනේ. තේරුණාද? ඒ නිසා ඔබ බලන්න
මේ ක්‍රියාවන් දහමේ තුලදී ඔබ සතුටු කරන්නට යන්නේ කාවද? දෙවියන් වහන්සේද මනුෂ්‍යයාද? නැත්නම් මම දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න සොයන කෙනෙක්ද? ඔබගේ සැලසුම් ඔබගේ ක්‍රියාකලාපයන් ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. ඊට පස්සේ කියනවා මම තාමත් මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නම් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නෙවෙමි. මම දෙවියන් වහන්සේගේ දාසයෙක් මනුෂ්‍යයෙක් වෙන්නේ නැහැ. මම තාමත් සතුරු කරන්නේ මිනිසුන්ව නම්. හේතුව මම ගැලීම ලබන්න ඉස්සෙල්ලත් මම සතුරු කළේ මිනිසුන්ව. ඔවුන්ට ඕන කරන අන්තර තමයි ජීවත් වෙලා තිබෙන්නේ. තේරුණාද? අතන ඕන කරන අන්තර මගේ ජීවිතේ මම ගෙන ගියා. මගේ යාළුවා අනගත් මේ ගියා මෙහෙ ගියා ඔක්කොම ඔවුන් සතුටු ආනන්දමට. ඉතින් තාමත් මම කරන්නේ එහෙම සේවයට ඇවිල්ලා හරි ගැලීමට ඇවිල්ලා හරි මම සභාවට ඇවිල්ලා හරි මම කරන්නේ ඕකද? ඒක අරයව සතුටු කරන්න මෙයා සතුටු කරන්න අම්බෝ අරය වරද දැක්ක මම කියන්නේ නැහැ. එයා මාත් එක්ක තරහ වෙයි. ඒ නිසා මට තරහ කරගන්න බෑ. මෙහෙම ඉන්නෝනේ සමහර ඇදුලන්තයෝ. සමහර කට්ටිය සමහර දේවසේවක මට මේ ඊයේ පෙරේද එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා සමහර දේවසේවක සතුටු කරන්නේ කාවද? මිනිස්සුන්ව සතුටු කරන්නේ. ඒකට ඒ නිසා ඒ දේවසේවක සල්ලියට මක්කම කරන්නේ. සල්ලි වැඩිපුර දෙනවා නම් අර පූජා වට්ටියට ලොකු කොළ දානවා නම් එයාව පොලිමින් ඉස්සරහට ගන්නවා වගේ කපු මහත්තයා ඒ දේවාලේ කපුව සමහර දේවසේවක හොඳට වාහන වලින් එන හොඳට සල්ලි දෙන අය තමයි තැන දෙන්නේ. ඒතකොට අර දුප්පත් මිනිහට මොකද්ද වෙන්න යන්නේ? අතර ක්‍රිස්තුස් වහන්සේ ආවේ කාවෙනින්ද? උන්වහන්සේ සේවය කළේ කාටද? මේ ඔක්කොම හොයලා බලන්න. දේවාක්‍යයට සම්බන්ධ කළ අද කාලේ වෙන දේවල් ගැන හොයලා බැලුවොත් ඔබට පෙනෙනවා බොහෝ අය සතුටු කරන්නේ මිනිස්යන්ව. මිනිස්යන්ව පිනිනන්දමට වැඩ කරනවා. මිනිස්යන්ව ප්‍රසන්න කරනන්දමට ඔවුන්ගේ සේවයන් වෙනස් කරගෙන සේවයන් ඒ විදිහට කරනවා. විවිධාකාර නාටකම් නටනවා. මේ දේවල් තුළ දෙවියන් වහන්සේට ගෞරවයක් ලැබෙයිද? දෙවියන් වහන්සේ සතුටු වෙයිද? නැත්නම් එතනදී සතුටු කරන්නේ මනුෂ්‍යයා නම් මනුෂ්‍යයා සතුටු කරනවා කියන්නේ එයා යක්ෂයාව පිනවන කෙනෙක්නේ. ඒ නිසා ඔබගේ වගකීම දෙවියන් වහන්සේව සතුටු කරනවා මිසක් යක්ෂයාව පිනවන්න නෙවෙයි. තේරුණාද? ඒ නිසා ඒක හොඳට තේරුම් අරගන්න අද දවසේ. ඔබ නිසා ජීවිතේ පූජා කළේ පාස්ටර්වත්, ඔබ නිසා ජීවිතේ පූජා කළේ සභාවේ සේවකයවත්, අර ඇදුලන්තයවත්, මේ ඇදුලන්තයවත් නෙවෙයි. ඔබ නිසා ජීවිතේ පූජා කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මහා ලොකු පම්පරි ගන්නව බලවන්තයි කියන දේවසේවක නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේ. සියල්ල ඇතැයි ක්‍රිස්තුස් වහන්සේ. අද සමහර සේවකයෝ සියල්ල බදා ගන්නවා. සියල්ල අතාරින්නේ නැහැ. තේරුණාද? ඒක තමයි පේන්න තියෙන දේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ සියල්ල ස්වර්ගයේ අතහැරලා දේවදූත නමස්කාරය අතහැරලා ඔක්කොම අතහැරලා ඔබට ප්‍රේම කරමින් ඔබට ජීවිත පූජා කළා නම් ඒක ඔබ පිළිගන්නවා නම් අද දවසේ ඉඳලා ක්‍රිස්තුස් වහන්සේ පමණක් සතුටු කරන්න තියෙන කල ඔබ කොහේ හිටියත් කමක් නැහැ. මොන සභාවට ගියත් මට ඒක අදාළ නැහැ. ඒක ඔබ තමයි තීරණය කරන්න ඔබ කොහටද යන්නේ කියලා එක. ඔබ දෙවියන් වහන්සේ සතුටු කරන මිනිස්සෙක් බවට පරිවර්තන වෙනවා. ඔබගේ ඉල්ලීමක් කරන්නේ. ඔබ දෙවියන් වහන්සේ සතුටු නොකරන්නේ නැතිනම් ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා දේවාක්‍ය කියනවා. අපි යාඥා කරමු. ප්‍රේමවන්ත දෙවියන් මේ උතුම් වචන නිසා ස්තුති කරමු. මේ වචන අනුව ඔබ වහන්සේගේ සෙනඟට ඔබ වහන්සේ පමණක් සතුටු කරන පිණිස ඔවුන්ට ඔබගේ කරුණාව දක්වන්න කියලා යාඥා කරනවා. මේ වචන අහන තැනකට සම්දා ආශිර්වාද කරන්ට මිලනේ සංසිගේම උතුම් නාමයෙන්. ආමෙන්.